සුබ දවසක් යාළුවනේ. ඉතින් අද මම මගේ 30 වෙනි ප්ලාන්ට් සේල් එක අරන් එන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මගේ මේ දක්වා මල් පැල මිලදී ගත්ත සියලු දෙනාට ගොඩාක් ස්තුතියි. මගේ channel එක නරඹන ඇත්තටම මගේ channel එක නරඹන අයට ගොඩාක් මම ස්තුති කරන්න ඕනේ. ඒගොල්ලෝ මගේ යාළුවොත් නෙවෙයි නෑදෑයොත් නෙවෙයි අනේ. channel එක නරඹලා මට like කරන, comment කරන, subscribe කරන සියලු දෙනාට ගොඩාක් ස්තුතියි. එහෙනම් බලමු අද සේල් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ පැල ගන්නවා නම් මගේ WhatsApp නම්බර් එක මම දානවා. ඒකට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි තියන්න. තියලා යාළුවනේ අනේ පැල වෙන් කරලා තියන්න කියන්න එපා. අද සේල් එක දැම්මහම හෙටයි අනිද්දායි පැල ඕඩර් කරන්න. මම බදාදා වෙනකොට කුරියර් කරන්න දානවා. එතකොට එතනින් ඉවර කරනවා. එහෙනම් බලමු මොනවද තියෙන පැල කියලා. අංක 1 යාළුවනේ මෙන්න මේ ලස්සන ඇග්ලොනිමා පඳුර. ඒ පඳුරෙන් එක පැලයක් නම් දැන් ඕඩර් වෙලා ටික තියෙන්නේ. මේකෙන් පැල මෙහෙමයි තියෙන්නේ. මේකේ පැල දෙකේ එකක් තියෙනවා. ඒ දෙක දෙනවා නම් රුපියල් 500කට දෙන්නේ. මෙන්න මෙහෙමයි මේ පැල දෙක තියෙන්නේ. ඒ දෙක 500යි. මේකෙන් තව පැල දෙකක් තියෙනවා. එකේ එකක් දෙන්න පුළුවන්. එකක් අරන් තියෙන්නේ. ඒ පැලේ අඩියකටත් වඩා උසයි. ගොඩක්ම ලොකුයි. ඒ පැලේ රුපියල් 300යි යාළුවනේ අංක 1. මේ තනි පැලේ රුපියල් 300යි. මෙතන පැල දෙකක් තියෙන එක රුපියල් 500ට දෙනවා. මේ තනි පැලෙත් කොළ තියෙනවා 7ක් විතර. අඩි 1කමාරක් විතර උසයි. මේකෙත් ලස්සන බුස් එකක් වගේ පෝච්චි කර දාගන්න ඔයාලට හොඳයි. ඔන්න ඔය ටික 500ට දෙන්න පැල දෙක. එනවා ඒක අංක 1. අංක 2 මේ ලස්සන ඇග්ලොනිමා එක. ඒවා කට් කරන්නත් පුළුවන්. මේ ලොකු පඳුර කට් කරලා ගොඩාක් පැල හදා ගන්න පුළුවන්. ඒකේ පැලවල මේක අංක 2 රුපියල් 200යි. ඒකත් කට් කරන්න පුළුවන්. අංක 3 150යි. අංක 4 මේ ලස්සන ඇග්ලොනිමා එක. ඒවා කට් කරන්න පුළුවන් යාළුවනේ. රුපියල් 200යි. අංක 5 ඒවත් කට් කරන්න පුළුවන් රුපියල් 200යි. අංක 6 මේ ලස්සන වර්ග 250යි. අංක 7 250යි. මම මේ වර්ගයේ පැල එක මිල වලට සේල් වලට දාලා ඇති යාළුවනේ. ඒ දාන්නේ පැලේ සයිස් එක අනුව තමයි මිල දාන්නේ. අංක 8 මෙතන පැල දෙකක් තියෙනවා රුපියල් 200යි. අංක 9 මේ සේරම ටික රුපියල් 100යි කැලතියා. අංක 10 ක්‍රෝටන් එක රුපියල් 100යි. අංක 11 මේ රෙසීනා එක රුපියල් 200යි. අංක 12 මේක රුපියල් 100යි චීස් ප්ලාන්ට්. අංක 13 මේ සුපර් ඩේසි කියන මේ පැලේ මේකේ පුංචි සුදු පාට මලක් පිපෙන්නේ. ඒක රුපියල් 100යි. අංක 14 150යි. අංක 15 100යි. අංක 16 300යි. අංක 17 රුපියල් 50යි. අංක 17 රුපියල් 50යි. අංක 18 මේ ලිලි පැලේ සුදු ඇන්තූරියම් වගේ මලක් පිපෙන්නේ රුපියල් 100යි. අංක 19 මේ සැන්සවේරියා මේ කොළ දෙකයි පැලේක තියෙන්නේ රුපියල් 100යි. අංක 20 මේ පෝතෝස් පඳුර රුපියල් 50යි. අංක 21 මෙතනින් මේ වර්ග 3කින් මේ පැල තියෙන්නේ. මේක එක වර්ගයක්. මේක අර යටපැත්තේ කටු වගේ තියෙන එක. මේක අර ලස්සන එක. මේ පැල තුනම රුපියල් 100යි. අංක 22 මේ සැන්ඩ්‍රියානා මෙතන පැල 5ක් 6ක් තියෙනවා රුපියල් 100යි.
අංක වැරදුනාටත් මන්දා. අංක 24 මෙතන තියෙනවා රෝස සිංගෝනියම් පැලයක් මේ ජාතිය පැල දෙකක් තියෙනවා ඒ සේරම රුපියල් 100යි. අංක 25 මේ බුස් එක රුපියල් 100යි. මේ යටපැත්ත දම් පාටයි ඒක ලස්සනයි. පැල 4ක් පැල තියෙනවා 5ක් රුපියල් 100යි ඒ පඳුරම. අංක 26 මේ පර්න් එක රුපියල් 50යි. අංක 27 මේ පර්න් එකත් රුපියල් 50යි. අංක 28 මේ පර්න් එකත් රුපියල් 50යි. අංක 29 මේ පර්න් එක මේ බුස් එකේ පැල ගොඩක් තියෙනවා ඒක රුපියල් 200යි. පැල හදාගන්න කෙනෙකුට හොඳයි. මේක හරි ලස්සන පර්න් එකක්. මේක 150යි. අංක 30 මේ ප්ලාන්ට් එක රුපියල් 100යි. අංක 31 මේක රුපියල් 150යි. අංක 32 මේ ප්ලාන්ට් එකක් රුපියල් 50යි. ලොකු පැල. අංක 33 මේ සුදු කොළ කැලතියා 150යි. අංක 34 මේ බර්ඩ්ස් නෙස්ට් පැලේ රුපියල් 50යි. අංක 35 මේ ස්පයිඩර් ප්ලාන්ට් එක රුපියල් 50යි. එහෙනම් යාළුවනේ අදට තියෙන ওই පැල ටික තමයි. ඔයාලා කැමති නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න, කෝල් එකක් දෙන්න. හරි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.